welcome to my YouTube channel. අද මම මගේ කාමරේ deep clean කරන්න යන්නේ. අවුරුද්ද හින්දා. ඔන්න ඕකයි දැන් මගේ කාමරේ තත්ත්වය. අපි එහෙනම් clean කරමු. මුලින්ම dressing table එක තමයි clean කරගන්න යන්නේ. ඒකත් ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. මුලින්ම table එක උඩ තියෙන ඔක්කොම ටික අයින් කරගෙන ඉමු. ඊළඟට mirror එක හොඳට පීරගෙන අපි ක්ලීන් කරගත්තු බඩු ටික එකින් එක ටේබල් එක උඩින් තියාගෙන යමු. nail polish ඒ වගේ ඔක්කොම dust එක ඒ ටිකක් පීදලා ඔන්න ඔය විදිහට තියමු. ඊට පස්සේ lipstick ඒවත් ඔය විදිහට ලස්සනට හදාගමු. ඊට පස්සේ මගේ jewelry sticker, earrings ඒව ඔක්කොම පීදලා ඒ ටිකත් පැත්තකින් තියාගන්න ඕන ලස්සනට. දැන් dressing table එක උඩ ටික හරි ළඟ ලාච්චුවේ තියෙන bull bands, scrunchies ටිකත් ලස්සනට හදාගෙන ඒකත් ඔන්න ඔය විදිහට තියාගත්තා. ඊළඟ ලාච්චුවේ ඒකේ තියෙන brushes, එතකොට earrings, jewelries ඔච්චර තිබ්බට මම අපත් දාන්නේ නැහැ. මේක මට හම්බුනේ special gift එකක්. ඊට පස්සේ මගේ nails ඒ ටිකත් ඔන්න ඔය විදිහට දාගත්තා. දැන් ඒ ලාච්චුවත් හරි. ඊළඟට මගේ hair dryer, hair iron ඒව ටික ඔන්න ඔය විදිහට හදාගත්තා. දැන් මේකත් ක්ලීන් කරගමු. ඒකත් ක්ලීන් කරගෙන ලස්සනට තියාගන්නවා. මගේ මේකස් බඩු බොක්ස් එක දැන් dressing table එක උඩ හරි ඒක ටික ඉවරයි. ඊළඟට මම හදන්න යන්නේ මගේ study table එක. ඒකත් ක්ලීන් කරගමු. අපි දැන් මේක ක්ලීන් කරමු. මේක ඔක්කොම පොඩි. A few moments later. දැන් හරි මගේ study table එකත් ඔන්න දැන් මගේ කාමරේ ෆයිනල් ලුක් එක ක්ලීන් කරාට පස්සේ चिपक चिपक के चलते हैं कभी कभी दौड़ा है जुड़े जुड़े कुछ ऐसे के लगा हो जैसे गम डबल डबल होती थी जो कभी कभी तकलीफ है किसी के संग में चलने से हुई हाफ से कम तेरा मेरा मेरा तेरा तेरा मेरा मेरा तेरा किस्सा तेरा कभी कभी चलती है कभी कभी रुकती कहानी बेढंगी कश्मीर में तो कन्याकुमारी नॉर्थ साउथ की मिट गई देखो दूरी है सारी कश्मीर तो मैं कन्याकुमारी 50-50 हर सिचुएशन में ही से